මොකද මගේ vlogs වලට කොච්චර වේගෙන් ඇවිදින්න බෑ. hello welcome back to our YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ අපි මේ ළඟදී ගිය තවත් එක ට්‍රිප් එකක් ගැන. ඉතින් මේ ට්‍රිප් එක අපි යන්න තීරණය කරේ නිගම්බ වලට. ඉතින් අපි කොහෙද ගියේ මොනවද කරන්න කියලා ඉස්සරහට vlog එකේදී බලාගෙන ඉන්න. ඉතින් මේ පාර ට්‍රිප් එක ගිහිල්ලා අපි නිගම්බ වල නවතින්න තීරණය කරේ ක්ලබ් හොටෙල් ඩොල්ෆින් එකේ. ඉතින් මේකත් නිගම්බ වල තියෙන ලස්සන හොටෙල් එකක්. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු හොටෙල් එක ඇතුළ කොහොමද අපි මොනවද කරන්න කියලාද. අපිට චෙකින් වෙන්න තිබ්බේ දවල් 12:00ට වගේ. ඉතින් මේ වෙලාවේ ඉතින් ගොඩක්ම රස්නේ. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඒකත් ඉතින් එච්චරම නම් රස නැහැ. ෂේප් එකේ බොන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ කෑල්ලක් අපේ අතේ බැඳලා. ඇත්තටම ඕක ගලව ගන්න පුදුම try එකක් දුන්නේ අන්තිමට. ඊට පස්සේ අපි ඉන්න රූම්ස් වලට එක් කරගෙන ගියා. රූම් එකට යන්නත් ගොඩක් දුර පයින් ඇවිදගෙන යන්න ඕන. එයාලගේ මං හිතන්නේ අර රූම්ස් වලට යන්න තෙමෙන්නේ නැතුව රූම්ස් ගොඩක් ඈත තිබ්බට එයාලගේ හැම රූම් එකකටම තෙමෙන්නේ නැතුව වහින වෙලාවට තෙමෙන්නේ නැතුව යන්න පුළුවන් විදියක් තමයි මේක. බලමු මම ඔයාලට පෙන්නන්නම් රූම් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. අපි රූම් එකට ගිහින් බලමු. ඉතින් රූම් එකට ඇතුල් වෙනකොටම මෙහෙම තමයි view එක තියෙන්නේ. අපි මේ ආවේ දවල් නිසා පොඩ්ඩක් අවුව සැරයි. මේ වගේ කොෆි ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ බෙඩ් එක, ඊට පස්සේ මේ වගේ මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න චෙයර්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේක තමයි බල්කනි එක. බල්කනි එකේ නම් මේ වෙලාවේ පොඩ්ඩක් රස්නේ. මොකද දවල් 12 කියන්නේ නිගම්බ වලට කොහොමත් රස්නේනේ. පොඩි බල්කනි එකක් තමයි තියෙන්නේ. ඒකෙත් sea view එක තියෙනවා. අපි එළියට ගිහින් බලමු කොහොමද පේන්නේ කියලා. එතනත් බල්කනි එකෙත් චෙයර්ස් දෙකක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ view එකක් තමයි මේ රූම් එකට පේන්න තියෙන්නේ.
වොෂරූම් එක ගත්තොත් ඉතින් වොෂරූම් එක තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඉතින් අපි ලන්ච් එකට ආවා. මොකද ඒ වෙනකොටත් ලන්ච් එකට අපි පරක්කුයි. ඒ නිසා අපි කෙලින්ම ලන්ච් එකට ආවා. ලන්ච් එකට ඉතින් මේ දේවල් තමයි මම කෑවේ. ඊට පස්සේ මේ හොටෙල් එකේ අර පොඩි විශේෂත්වයක් තියෙනවානේ. අර එයාලගේ චෙෆ්ලා ඩාන්ස් කරන මම මේකට එන්න කලින් එක අහලා තිබ්බා. ඒක එදා තමයි ඇත්තටම දැක්කේ. ඉතින් හරිම ලස්සනයි ඒකත්. පස්සේ පොඩි ආඩු උත්සවයක් තිබ්බා. ඒකේ ඉතින් එක එක ගේම්ස් තිබ්බා. පැණි බඳුරේ, කණා මුට්ටි, ඒ වගේ ගොඩක් ඒවා තිබ්බා. මෙතනත් හවස් වුණාම බීච් එක මාරම ලස්සනයි. අපිට දවල් බීච් එකට එන්න බැරි වුණා රස්නේ නිසා. ඉතින් අපි හවස බීච් එකට ආවා. ඊට පස්සේ අපි ගියා ඩිනර් ගන්න. ඩිනර් වල ඉතින් ලොකු දෙයක් කෑවේ නැහැ. හැබැයි මම ඩෙසර්ට් නම් කෑවා. ඊට පස්සේ අපි ගියා පොඩක් හොටෙල් එක වලට ඇවිදින්න. රැයටත් මේක මාරම ලස්සනයි. ඉතින් මේ හොටෙල් එකේ විශේෂත්වය තමයි මේකේ ලොකු පූල් එකක් තියෙනවා. උදේ ඉතින් චෙක්අවුට් වෙන්න දෙන්නේ ගාලවල කොට. බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන අපි 12ට කලින් එදා චෙක්අවුට් වුණා. කවුරුත් නැහැ. එක්කෙන්ට විතර අපි හදලා. නේද?
තරම්මයි ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් ඔයාලට මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්ලබ් හොටෙල් ඩොල්ෆින් එක ඔයාලට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් හොඳ තැනක් විදිහට. ඔයාලත් ඇවිල්ලා බලන්න ඉතින්. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකම් හැමෝටම බයි.